සත්‍ය. සුබම සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා හැමෝම ගොඩක් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න ඇති. උන්වහන්සේගේ වචනය සමග උන්වහන්සේගේ වචනය බෙදා ගන්න. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අද අපි එකතු වෙලා තියෙන්නේ සුද්ධ ලියවිලි වල තියෙන වගකීම සහ අවදිය ගැන ගැඹුරු පණිවිඩයක් ගැන කතා කරන්න. මේකට අපි බලන්න යන්නේ හරිම බලගතු පද තුනක්. ඉතින් සුද්ධ බයිබලයේ නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය වගේම එසකියල් පොතේ 33 වෙනි පරිච්ඡේදය සහ එසකියල් පොතේම 38 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි 15 වෙනි පද අපි බලන්න යනවා. ඉතින් මේ වචන හරහා දෙවියන් වහන්සේ අපිව කැඳවනවා සුද්ධ ජාතියක් වෙන්න. ආමෙන්. අපේ ආත්මික ජීවිතයේ අවදීන් ඉන්න වගේම සහ එන්න පුළුවන් අභියෝග වලට සූදානම් වෙන්න අපිව දෙවියන් වහන්සේ කැඳවනවා. ඉතින් අපි දැන් බලමු නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වැකිය අපිට මොකද්ද කියන්නේ කියලා. ඉතින් සුද්ධ ලියවිල්ල තුල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. නුඹලා මට පූජක රාජ්‍යයක් සහ සුද්ධ ජාතියක් වන්නේහුය. ආමෙන්. මේක හරිම වැදගත් ප්‍රකාශයක්. ඇයි? මොකද මේකෙන් තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ අනන්‍යතාවය වගේම අපි කවුද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ මේ ප්‍රකාශය තුල. පූජකය සහ මැදිහත්කරුවෝ කියන්නේ කවුද? පරණ ගිවිසුමේ පූජකවරු හිටියේ දෙවියන් වහන්සේ සහ මිනිසුන් අතර මැදිහත්කරුවන් විදිහට. අද අපි දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට, විශ්වාසවන්තයන් විදිහට අනිත් අය වෙනුවෙන් මැදිහත් වෙලා ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් යාඥා කරන්න, එතකොට ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ වෙත ගෙනියන්න අපිට වරප්‍රසාදයක් සහ වගකීමක් තියෙනවා. ඒක හරිම පුදුම කාරණාවක්. ඊළඟට තමයි සුද්ධ ජාතියක් කියන්නේ මොකක්ද? සුද්ධ කියන්නේ දෙවියන් වහන්සේගේ අරමුණ වෙනුවෙන් වෙන් කරන ලද දෙයක්. අපිව කැඳවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ චරිතය පිළිඹු කරන ජීවිත ගත කරන්න. ඒ කියන්නේ ධර්මිෂ්ඨකමින්, ආදරයෙන්, ඒ වගේම තමයි පිරිසුදු කමින් පිරුණු ජීවිතයක්. මේක හුදෙක් තනිවම ශුද්ධ වෙන්න කියන කැඳවීමක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වටිනාකම පෙන්වන ප්‍රජාවක් වෙන්න කියන කැඳවීමක්. දැන් අපේ දෛනික ජීවිතේදී මේ දේවල් කොහොමද අපි යොදාගන්නේ? අපි සුද්ධ ජාතියක් විදියට ජීවත් වෙනවද? ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපේ වටේ ඉන්න අයට ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය පිළිඹු කරනවද? නැත්නම් මේ සුද්ධ කමට කැඳවීම කියන්නේ පව්වලින් ඈත් වෙන එක විතරක් නෙමෙයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන ජීවිතයක්. ඉතින් එසකේල් පොතේ 33 වෙනි පරිච්ඡේදයේ යම් කතාවක් අපිට සඳහන් කරලා තියෙනවා. ඒක යම් කොටසක් මම ඔබත් සමග බෙදා ගන්නවා. ඔබට පුළුවන් නිදහස් ඉන්න වෙලාවක ඒ 33 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. ඒක අනාර්ග කතාවක් තියෙනවා. ඉතින් සුද්ධ ලියවිලි තුළ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ මනුෂ්‍ය පුත්‍රය නුඹේ සෙනගගේ පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්න, මා විසින් යම් දේශයකට කඩුව පමනවන විට ඒ දේශයේ සෙනග තමන් අතරින් මනුෂ්‍යයෙකුගෙන තමන්ට මුරකාරයා කොට තැබුවොත් දේශය පිටට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරනෑව පිඹ සෙනගට දැන්වූ කල්හි හොරනෑ ශබ්දය අසා ඒක නොසලකා සිටින යම් කෙනෙකු කඩුව පැමිණ පහකොළොත් ඔහුගේ ලේ තමාගේම හිස පිට වන්නේය. ඔහු හොරනෑ ශබ්දය අසා නොසලකා සිටියේය. ඔහුගේ ලේ තමා පිට වන්නේය. නමුත් ඔහු සැලකුවේ නම් තමාගේ ප්‍රාණය ගලවා ගන්නවා ඇත. නමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනගට දන්වන ලෙස හොරනෑ නොපෙඹ සිටියොත් කඩුව පැමිණ ඔවුන්ගේ යමකු පහරකන්ට යෙදුනොත් ඔහු තමාගේ අයුතුකම නිසා පාරු කරනු ලැබේ. නමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අය කරන්නෙමි කියන්න. මේක හරිම රසවත් කතාවක්. මෙතනදී දෙවියන් වහන්සේ එසකියල්ව මුරකරුවෙක් විදියට පත් කරනවා. ඒ කියන්නේ මොකක්ද? ඔහුට ලොකු වගකීමක් බාර දෙනවා. මිනිස්සුන්ට එන භයානක දේවල් ගැන අනතුරු අඟවන්න. හිතලා බලන්න, මුරකරුවා අනතුරු ඇඟවීමක් නොදුන්නොත් මොකද වෙන්නේ කියලා. විනාශ වෙන මේ අයගේ ලේ, ඒ වගේම මේ විනාශ වෙන ජීවිත ගැන
ඔහුගේ අතේ තමයි මේ සියලු වගකීම තියෙන්නේ. නමුත් ඔහු අනතුරු ඇඟවුවත් මිනිස්සු ඒක ගණන් නොගත්තොත් ඒ අය තමයි ඒකට වග කියන්න ඕනේ. මේක ටිකක් බරපතල කතාවක්. අපි පොඩ්ඩක් හිතලා බලමු මේ කාරණාව අපිට කතා කරනවා අපිත් මුරකරුවන් වගේ තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට. කොහොමද අපේ ආත්මික ජීවිතයේදීත් අනිත් අයගේ ජීවිතවලදීත් අපි මුරකරුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? අපි නිතරම අවදීන් ඉන්න ඕනේ. අපි නිතරම මේ එන කාලයන් ගැන අපි හඳුනා ගන්න ඕනේ. අපේ අවට ඉන්න අයට ඒ කියන්නේ අපේ අසල්වැසියන්ට, අපේ නෑදෑයන්ට, එතකොට අපේ හිත මිත්‍රයන්ට අපිට මේ ආත්මිකව එන අනතුරු ගැන අපි අනතුරු අඟවන්න ඕනේ. හිතන්න එසකියල් ඊශ්‍රායල් ජනතාව ගැන වග කිව්වා වගේ අපිත් අපේ පවුල්, එතකොට යාළුවෝ සහ ප්‍රජාව ගැන වග කියන්න ඕනේ. අපි ඒ අයට දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඈත් වෙන එකේ භයානකකම ගැන අපි කියලා දෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ළඟින් ඉන්න කියලා අපි ඔවුන්ව දිරිමත් කරන්න ඕනේ. දැන් පොඩ්ඩක් හිතමු ඔබම ඔබේ ජීවිතය ගැන ඔබ හිතලා බලන්න. ඔබ මුරකරුවෙක්ගේ කාර්යය ඔබ ඉටු කරනවාද? ඔබේ ආදරණීයන්ගේ ආත්මික තත්වය ගෙදර පවුලේ අයගේ වෙන්න පුළුවන්. එතකොට වටපිටාවේ අයගේ මේ අයගේ ආත්මික තත්වය ගැන ඔබ අවධානයෙන් ඉන්නවද? මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒත් මතක තියාගන්න මේක දෙවියන් වහන්සේ අපිට බාර දීලා තියෙන වගකීමක්. ඉතින් ඒ වගේම තමයි එසේකියල් පොතේම 38 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පද සහ 15 වෙනි පදත් අපි බලමු. ඉතින් ශුද්ධ ලියවිල්ල තුල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. එබැවින් මනුෂ්‍ය පුත්‍රය නුඹ අනාගත වාක්‍ය කියමින් ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේකයි ගොක්ට කියන්න. මගේ සෙනග වූ ඊශ්‍රායල් නිසකව වාසය කරන කාලයේදී නුඹ ඒක දැනගන්නේ නැද්ද? උතුරේ දුරස්ථානවල තිබෙන නුඹේ ස්ථානයේ සිට නුඹ සහ නුඹ සමග බොහෝ ජනයන් අසුන් පිට සියල්ලන්ම නැගී මහත් සමූහයක්ව බලවත්ව සේනාවක් එනවා ඇත. මෙතනදී දෙවියන් වහන්සේ අපිට දෙන්නේ අනාගතය ගැන වැදගත් පණිවිඩයක්. ඒ මොකක්ද? උන්වහන්සේගේ ජනතාවට විරුද්ධව එන මහා සටනක් ගැන. ඔබ ඇතුළුව අපි හැමෝම දන්නවා මේ දවස්වල ඊශ්‍රායල් දේශයට විරුද්ධව බොහෝ රාජ්‍යයන් නැගිටමින් සිටිනවා. හිතාගන්න පුළුවන්ද විශාල හමුදාවක් උතුරෙන් එන්න යනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ජනතාව මේකට සූදානම් වෙන්න ඕනේ. මේක අපිට මොකද්ද කියන්නේ? අපි හැම වෙලාවෙම ආත්මිකව අපිට එන බාධාවල් වලට ඒ දේවල් වලට සටන් වලට අපි සූදානම් වෙන්න ඕනේ කියන කාරණාව. හිතන්න සතුරා නිතරම අපිව පහර දෙන්න බලාගෙන ඉන්නවා. අපිට පහර දෙන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි අවදියෙන් ඉන්න ඕනේ. අපේ විශ්වාසයේ ස්ථීරව හිට ගන්න අපි සූදානම් වෙන්න ඕනේ. දැන් මේ සූදානම කියන එක මොකක්ද? ආත්මිකව සූදානම කොච්චර අපිට වැදගත්ද? ඒකට මොනවද අපි කරන්න ඕනේ? දෙවියන් වහන්සේගේ වචනය අපේ ආත්මයට අපි ඒ දේවල් කාවත් දෙකන අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි සන්නද්ධ වෙන්න ඕනේ. ශක්තිමත් යාඥා ජීවිතයක් පවත්වාගෙන යන්න ඕනේ. ක්‍රිස්තුස්ගේ ශරීරය එක්ක අපි නිතරම සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. හිතන්න සොල්දාදුවෙක් සටනකට සූදානම් වෙනවා වගේ ක්‍රියාවලියක් තමයි මේ ක්‍රියාවලිය. අපි අපේ ආත්මික සටන් වලට අපිට එන බාධාවල් වලට අපි සූදානම් වෙන්න ඕනේ. ඒත් මතක තියාගන්න මේ සටන් එන්න දෙවියන් වහන්සේ ඉඩ දෙනවා වුණත් උන්වහන්සේගේ සැලැස්ම තමයි අන්තිමටම ජයග්‍රහණය කරන්නේ. ඒක අපිට ලොකු සැනසෙල්ලක්. මොනතරම් අභියෝගාවත් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. අපිව මඟ පෙන්වනවා, ආරක්ෂා කරනවා. මේ හැම පදයක්ම අපි බැලුවොත් මේ පදවලින් අපිට මතක් කරලා දෙනවා. අපි ශුද්ධ ජාතියක් කියන කාරණාව. මුරකරුවන් විදියට අපේ වගකීම ඒ වගේම තමයි ඉදිරියට එන සටන් වලට අපි ආත්මිකව සූදානම් වෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, අපි මේ ඇත්ත දේවල් අපේ දවසේ ජීවිතයට ගන්න තීරණය කරමු. අපි වෙනස් කරලා වෙන් කරපු එතකොට අවදීන් ඉන්න හැම වෙලාවෙම අපේ විශ්වාසයේ ස්ථිරව හිට ගන්න අපි සූදානම් මිනිස්සු වෙමු. අවසාන වශයෙන් අපි යාඥා කරමු. අපි පෞද්ගලිකව අපි යාඥා කරමු. දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු මේ කාර්යයන් විශ්වාසවන්තව ඉටු කරන්න ශක්තිය සහ ප්‍රඥාව අපිට ලබා දෙන්න කියලා. එතකොට අපිට පුළුවන් උන්වහන්සේගේ නාමයට මහිමය ගෙනෙන්න වගේම
අනිත් අයව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තියෙන බලාපොරොත්තුව දක්වා මඟ පෙන්වන්න. ආමේන්. ඉතින් ඔබ දන්නවා මේ දවස්වල ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව බොහෝ රාජ්‍යයන් නැගිටමින් තියෙනවා. ඉතින් මේ සියලු කාරණාවල දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලස්ම සිදු වෙන්නේ කියලා මේ ලෝකය පුරාවටම උන්වහන්සේගේ සමාදානය ව්‍යාප්ත වෙන්න කියලත් අපි උන්වහන්සේට යාඥා කරමු. ඉතින් මේ දේවල් මේ කාරණා ඔබගේ ආත්මයට දාගෙන එතකොට එසකියල් වගේ අපි මේ දේශය මේ ලෝකය ආරක්ෂා කරන මුරකරුවන් විදිහට අපේ වගකීම අපි ඉටු කරමු. ඉතින් හැමෝටම යේසු පිටයි.